ඉතින් හරි බනින්න එපා. ගොඩ කාලෙකින් තමයි අපිට මම වීඩියෝ එකක් කරන්නේ. මේ වීඩියෝ එකත් හදිස්සියෙම මම කරන එකක්. මම අද දවස් පුරාවට මොනවද කරන්න කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියොත්. අවුයි. හරි. අපි දැන් යමු මුලින්ම අද මට තියෙනවා සීන් රෑක් නෙවෙයි රිදී රෑක් තියෙනවා. ඒකේ ඩාන්සින් රිහර්සල්ස් තියෙනවා. ඉතින් මම channel එකේ ගෙදර යනවා ඒ රිහර්සල්ස් වලට මුලින්ම යන්නේ ඒකට. හැබැයි තාම උදේට කාලවත් නැහැ. ඊයේ ඒ කියන්නේ හෙට තමයි මට තිබ්බ රිහර්සල්ස්. ඒ වුණාට අද වැටුණ එක පාටම රිහර්සල්. ඒකින්ද මම නැගිට ගමන් මං යනවා දැන් රිහර්සල් කරන්න. මං හිතනවා යාළුවෝ හොඳින් ඇති කියලා. ඉතින් මම ආවසරයක් කියනවා මම අද ඉඳන් එක දිගට වීඩියෝ බ්ලොග්ස් කරනවා කියලා එක වීඩියෝ එකක් දාලා ඊට පස්සේ මම මිසින් යන එක මම පිළිගන්නවා. හැබැයි දැන් නම් මම ෆ්‍රී. පහුගිය කාලේ පොඩි ප්‍රශ්න වගේක් තිබුණා. ඉතින් ඒවත් ක්ලියර් කරගන්න ඕන වෙලා තිබුණා. මයින්ඩ් එකත් එච්චර ලොකුවට හොඳ තිබ්බේ නෑ. දැන් නම් මම මාර්ම ෆ්‍රී. හොඳින් ඉන්නවා. ලෙඩත් උනා. දැන් ලෙඩ සනීපයි. හොඳටම සනීපයි ලෙඩ ටික නම්. හරි අපි බලමු අද දවසේ මම මොනවද කරන්න කියලා සහ ඔයගොල්ලන් මගෙන් බලාපොරොත්තු වෙන මොන වගේ වීඩියෝස්ද මොන වගේ vlogsද කියලා ඔයගොල්ලෝ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. පරණ හිටපු සංජාන ආවා. මොකද එක දිගට වීඩියෝස් ටිකක් කරලා ඔයගොල්ලන්ට එක්ක මූව් වෙන්න ඕනි කියලා මට හිතුණා. එහෙනම් අපි අද ඉඳන් එක දිගට YouTube vlogs බලමු. හරි දැන් මම යනවා මුලින්ම channel එකේ ගෙදර ප්‍රැක්ටිස් කරන්න dance එක. මොකද 20 තමයි ඒක live telecast වෙනවා රිදී රෑක්. first time තමයි මම රිදී රෑක් වලට එකතු වෙන්නේ. මගේ එක ලොකු dream එකක් තිබුණු. මොකද ආටිස්ට් කෙනෙක් විදිහට එක ටාගට්ස් තියෙනවා යන්න. මගේ තිබ්බ ලොකුම ටාගට් එකක් තමයි රිදී රෑක් dance කරන එක. ඉතින් ඔන්න මම ඒක දැන් කරනවා. මට හරිම සතුටුයි. හරිම නිහතමානී සතුටක් තියෙනවා. ඕකේ හරි අපි යන්න දැන් එහෙනම් යන ගමන් මොන හරි කන්න ගන්න ඕනේ. බලමු මොන හරි කන්න අරගෙන අපි ප්‍රැක්ටිස් කරන තැනට ගිහලා බලමු කවුද ඉන්නේ කියලා. අනිවාර්යෙන් කැරවන් ෆ්‍රෙෂ් ගියොත් මම චිකන් බෝබ් එකක් කනවා. ඒක මාරම රහයි සහ ක්‍රීමි චිකන් හොඳටම තියෙනවා. ඊට පස්සේ ගත්තම යාළුවගේ අයිස් කොෆි එක මම දන්නේ මේ කැරවන් ෆ්‍රෙෂ් එකේ අයිස් කොෆි එක මාරම රහයි ගයිස් සහ ප්‍රයිස් එකත් මාර රීසනබල්. දැන් වෙනදට මම බොන අයිස් කොෆි එක වෙන ප්‍රොඩක්ට් එකක්. ඒකේ ගානත් සැර වැඩි සහ දැන් රසත් නිකන් වතුර වගේ වෙලා. හැබැයි කැරවන් ෆ්‍රෙෂ් එකේ නම් මේ හොඳයි. මේක ප්‍රොමෝෂන් එකක් නේ. මම ඇත්ත මේ රිවිව් එක දෙන්නේ. අනේ අපි දැන් කාලා බීලා අපි යමු රිහර්සල් කරන්න. කට්ටිය ඇවිල්ලා ඇත්තේ මං හිතන්නේ මං තමයි අන්තිමටම යන කෙනා වෙන්න ඕනේ. මොකද මං අද උදේ නැගිටිනකොට තමයි මැසේජ් දැක්කේ අද රිහර්සල්ස් දාලා තියෙනවා කියලා. ඔව් එච්චරයි. ෆෝන් එක හිටවන්න බෑ ගයිස්. මං ගිහලා මොකදන්න පෙන්නන්න. Practice ඉවරනා guys. හරි. එතන වැඩ ටික ඉවරයි. පුළුවන් විදිහට රිහර්සල් කරපු තැන්වල වීඩියෝ කට්ස් ටිකක් මම ඔයාලට දාන්නම්. දැන් මම යනවා මගේ නේල්ස් වලට සැලොන් එකට. හැබැයි මම අපොයින්ට්මන්ට් එකක් දැම්මේ නැහැ. අම්බෝ රස්නේ කරගන්න පුළුවන් වෙයිද කියලා නම් දන්නේ නැහැ. අපොයින්ට්මන්ට් එකක් දාපු නැති හින්දා කඩාගෙන යන්න බෑ සැලොන් එකට. ගිහලා මම නේල්ස් ටික හදා ගන්නවා. නේල්ස් ටික හොඳට තියෙනවා. බට් දිග වැඩි හින්දා මේ නිකන් රිදෙනවා වගේ. මම මේක තව චුට්ටක් කොට කරලා කලර් එක චේන්ජ් කරන්න තමයි මම හදන්නේ. අපි යන්න දැන් සැලොන් එකට. මට ඔයාලට කියන්න බැහැ. හරිද? මම ගත්තනේ
කන තැනට ගිහිල්ලා අර මොනවද මොකක්ද තියනවද? මොකද මේකක් අයිස් කොෆි එකයි චිකන් බොම් එකයි මම ආසාවට ගත්තා මේ මෙන්න කප් කේක් එක. හරියට ඒක චුට්ටක් චකබක වුණා මම ඩ්‍රයිව් කරගෙන ගම කාපු හින්දා. මේක නම් ලොකු රහක් නෑ ඒකේ මම ආස නැහැ. අනිත් දෙක නම් මාර රසයි. රස නෑ කීක ඉතින් කනවා. සල්ලි නපරාදේ. මේකට මම ආස නෑ. මම මේක ලස්සනට මෙහෙම උඩට තිබ්බින්නේ මේ ඒ හැඩයට රැවටිලා ගත්තේ. බත් හරිය නෑ. ඔය අයින මේකට උඩ වෙලා අපි යමු දැන් අනිත් කාර්යය කරගන්න. අද දවසට කොයිම හරි වෙලාවක මම මාචක බොන්නත් ඕනේ. මොකද මම දවස් දෙකකින් මාච එකක් බිව්වේ නෑ ගයිස්. වැඩත් එක මට බැරි වුණා. අද අපි කට්ටියත් එක්ක ගිහිල්ලා බොමු මාච. සජි ඔයි කොයාගේ නේල්ස් පෙන්නන්නේ ඉතින් පානේ ඔය YouTube එකේ දාන්නද? ඔව් මම පෙන්නලා ආවේ මම ගලවන්න යනවා කියලාද කාටද පෙන්නේ? හරිම ලස්සනයි වගේ නේල්ස් ලකී මමයි nails කරේ. ලකීගේ සලෝන් එකේ මෙන්න මේ සජි මම තමයි nails කරන්නේ හරිම ලස්සනයි. දැන් ක්‍රිස්මස් එකට මොනවද දාන්නේ? ක්‍රිස්මස් කියලා තමයි මේක දැම්මේ. මාගේ සිතුවිලි හරි එහෙම දුවන සුළුනේ. සුළුයි. සෝ මම මේක ගලව ගන්නවා. ගලවලාද මම දානවා අලුත් එකක්. මේක තමයි දාන්නේ. ඔයාලගේ වෙඩින් වලට මෙහෙට ඇවිල්ලා ලස්සන නේල්ස් දාගන්න. සජීට කියලා. අපි මේ ටිප්ස් ටික අලවලා තියෙන්නේ. දැන් මේකට දාන කලයක තාම සිලෙක්ට් කරේ නෑ. අද මොකද දාන්න සජි? අද අපි දාන්න යන්නේ රතු පාට. ඔව් නැචරල් ගන්න එපා ඊට පස්සේ දාන්න. කොහොමද මට බෑන්නේද? නෑ නැත්තම් ඉස්සුන අරෙන් ඉස්සුන මැදින් ඉස්සුන කියනවා ඊට පස්සේ. දිගට දාගෙන. Guys, my roast pine of Kambana. Coffee good time, खाना මේක දැන් අපි දාන කාලෙක මගේ රෝස් පාන් කෑලි වීඩියෝ කරගන්න බැරි වුණා බොරු කියනවා ඇවිල්ලා කවුද රශ්මිට හදුවා හරි ලස්සනයි හරි ලස්සනයි මේ සදා ගන්න ඕන වල කොහෙද දෙන්න ඕනේ Lucky's Beauty Salon Saji මගේ nails කරලා ඉවරයි දැන් අපි තුන්දෙනාත් එක්ක යනවා ටූඩෝ කාර් එකක පොඩි වෙලා යනවා නක්කල් තනකොළ ගස් ගන්න තනකොළ ගස් නෙවෙයි තනකොළ කන්න නත්තා ගස් ගන්න දැන් නගින විදිහ මගේ වාහනේ හොඳයි ලකි කනවා අරට මම එළිය සබයන අපි ඉරේලා කපුන් කැඩිලා මගේ වාහනේට යාළුවෙක් නැග්ගොත් මට හොඳට බණ කියලා තමයි බයින්නේ බයිනවා ගයිස් හොඳටම බයිනවා සල්ලි දීලා දුක් විඳිනවා කාන් අනිත් එක මේ කියන්න ඕනේ කුරුමිට්ටෝ කපුන් දෙක මිනිස්සු යන්න බෑ අය බේබි යව ක්‍රිස්මස් ට්‍රීස් බලන්න
ඊට පස්සේ මම ආවේ මාච් එකක් හොයාගෙන. හැබැයි මාච් තිබුණේ නැහැ. ඊට පස්සේ ඔරෙන්ජ් ඇන්ඩ් කැරට් ජූස් එකක් බිව්වා ගයිස්. තව ලස්සන වෙනවා හරි කියලා හිතාගෙන. ටඩා! ඉතින් ඔන්න අද දවසේ වැඩ ටික කරගෙන ඉවරයි. මම තව තැන් කීපයකට ගියා. හැබැයි මට ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මම අලුතෙන් මගේ ක්‍රිස්මස් නේල්ස් දැම්මා. මේ තියෙන්නේ දැම්මා. ඉතින් මම දැන් ගෙදර ඉන්නේ. දැන් ඉතින් වොෂ් එකක් දාලා කන්න බීලා නිදා ගන්න ඕනේ. ওই ටික මට වීඩියෝ කරගන්න බැරි වෙයි. මොකෝ මට හරි මහන්සි දැන්. ලොකු වැඩක් කරෙත් නැහැ. හැබැයි ඒ ගියපු වැඩවලට ගතුණු කාලේ ටිකක් වැඩි. ඒකින්ද රෑ වුණා. දැන් වෙලාව කීට දන්නේ නැහැ. කොහොම හරි 9ට විතර ඇති. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන් එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් තව vlog එකකින් අපි හම්බෙමු. Love you guys. Bye bye.